කබගේ භෝජනයට ප්‍රාණගත් පැතිරුවෙකුද මිත්‍යා කැඩුවම බොල ශික්ෂා සොබදහමත් අහයි පැනයා දැනෙන්නද මුන්ට මගේ ඇකයා තයුක්තිය දැනෙ නෑසකයා මම මුලින්ම දැනගන්න කැමතියි මේ වගේ දැවැන්ත චිත්‍රපට නිර්මාණය වෙන විශේෂයෙන්ම මේ වකවානුවේ 2025 සහ 26 අවුරුද්ද කියන්නේ සිනමා කර්මාන්තයේ හොඳ අවුරුද්දක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දැවැන්ත නිර්මාණයන් ඔබතුමාට රංගන ශිල්පියෙක් විදිහට නිර්මාණය වෙනකොට මොන වගේ අවස්ථාවක්ද නවක රංගන ශිල්පීන්ට සහ ප්‍රවීණ රංගන ශිල්පීන්ට මේ වගේ සිනමා පට හරහා ලැබෙන්නේ කියලා? මම මුලින්ම කියන්න ඕනේ මේක අපිටත් ඒ කියන්නේ මටත් මේක හොඳ අත්දැකීමක් මගේ රංගන ජීවිතේ. මොකද අපිට මේදී නිර්මාණය වෙන මම හිතන්නේ ඔබ දන්නවා මේක සත්‍ය කතාවක් ඇසුරෙන් තමයි සත්‍ය සිද්ධීන් ඇසුරෙන් තමයි අපි මෙහි මේක මේ ප්‍රතිනිර්මාණය කරන්නේ. ඉතින් එහිදී රංගන ශිල්පීන් විදිහට අපිට සිද්ධ වෙනවා ඒ චරිතවලට ඒ සාධාරණ ඉෂ්ට ගන්න. එතකොට අපි යම් විදිහක එක කාලවකවානුවක මිනිසුන්ගේ හැඟීම් දැනීම් ගති පැවතුම් ඒ ජීවන රටාවන් ඔවුන්ගේ බිහේවියර්ස් අපිට ස්ටඩි කරන්න වෙනවා. ඉතින් මේ හැම එකක්ම ගත්තාම ඒවා අපිට රංගන ශිල්පීන් විදිහට ඉතුරු වෙනවා. ඒ කරන අධ්‍යයනයන් ඒ කරන හැදෑරීම් අපිට ඉතුරු වෙනවා. ඉතින් මේ අර්ථයෙන් ගත්තාම ෆාදර් කියලා කියන්නේ මට ජීවිතේ හම්බෙච්ච හොඳ අවස්ථාවක්. මෙහි සම්පූර්ණ ගෞරවය විශේෂයෙන්ම චමින්ද ජයසූරිය අධ්‍යක්ෂකවරයාට මොකද මේක ඔහුගේ කතාව ඔහු තමයි අපිට කියන්නේ. ඔහු තමයි අපිට මේ කතාව අපිට සංවේදනය කරන්නේ. ඔහුගේ අත්දැකීම් තමයි අපි මෙහිදී ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසා මම හිතනවා මේක රංගන ශිල්පියෙක් විදිහට මට ලැබුණ හොඳ අවස්ථාවක්. සහ ඔබ අහපු ප්‍රශ්නත් එක ගත්තොත් ඊටාම මං හිතන්නේ මම නිවැරදි වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ලංකාවේ මෙතෙක් වැඩිම නළු නිළි පිරිසක් ඒ කියන්නේ සක්‍රියව වැඩ කරන බොහෝ නළු නිළි පිරිසක් එකවර දායක වෙච්ච චිත්‍රපටයේ විදිහට තමයි මට මේ චිත්‍රපටය හිතෙන්නේ. මොකද ඒ තරම් පිරිසක් මේ සඳහා දායක වුණා. ඉතින් ඒ හැමෝම වෘත්තීය මට්ටමින් ඊටම ඒ කියන්නේ වෘත්තීය රංගන ශිල්පීන්. ඉතින් ප්‍රොෆෙෂනල් ඇක්ටර්ස්. ඉතින් ඔවුන් සමග වැඩ කිරීමේදී අපි අපේ අත්දැකීම් හුවමාරු කරගන්නවා වගේම අපි සියලු දෙනාගේ අත්දැකීම් අවසානයේ චිත්‍රපටයක් විදිහට අද ඔබ ඉස්සරහට ගේන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේක හරිම අපූර්ව අවස්ථාවක්. මේක ඔබේ ජීවිතේ අමතකම නොවන සිනමා අත්දැකීම බවට පත් වෙනවා. ඒක නිසා මේ අවස්ථාව මගේ හැර ගන්න එපා. අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටය නරඹන්න කියන ඉල්ලීමත් මේ අවස්ථාවේදී කරනවා. අවසාන ප්‍රශ්නය ප්‍රේක්ෂකාගාරයේ නැවත වතාවක් සිනමා හාලවලට ඇදීගෙන එන ප්‍රවණතාවයක් මේ දවස්වල තියෙනවා. මොකද විශේෂයෙන්ම ගිය වර්ෂයේ සහ මේ වර්ෂයේ අති දැවැන්ත චිත්‍රපට ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ප්‍රේක්ෂකාගාරයට දෙන පණිවිඩය මොකක්ද ඔබතුමා? මට පුංචි සතුටකුත් තියෙනවා. මොකද ගිය වසරේ සිනමා මේ තියෙන අපි කියන මේ සිනමා මංගල්‍ය ආරම්භුනේ රාණි කියන චිත්‍රපටය හරහා. ඒකත් ජනවාරි මාසයේදී තමයි තිරගත කිරීම ආරම්භ කළේ. එහිත් කොටස්කරුවෙක් වෙන්නට අවස්ථාව ලැබුණා. අපි ඒ අවුරුද්ද පුරාම ඉතාම හොඳ සිනමා අත්දැකීම් ලැබුවා. ප්‍රේක්ෂකයෝ අලුතෙන් එකතු වුණා. ප්‍රේක්ෂකයෝ සිනමා ශාලාවලට එන්න ගත්තා නැවත. ඔවුන් මේවා ගැන කතා බහ කරන්න පටන් ගත්තා. ඉතින් විශාල පිබිදීමක් ඇති වුණා. ඉතින් ඒ පිබිදීම තවත් දෙගුණ තෙගුණ වෙන අවස්ථාව තමයි මම හිතන්නේ ෆාදර් කියලා කියන්නේ. මේ අවුරුද්දත් ඒ විදිහම ගන්න ආරම්භය ලංකාවේ ඔබ වඩාත්ම කතා බහට ලක් වෙන චිත්‍රපටය බවට පත් වෙලා මේ ගන්න ප්‍රේක්ෂකාගාරය මේ ශාලා කරා ඇදෙන ප්‍රේක්ෂකාගාරය ඉදිරියේදී එන අනිත් සීළු චිත්‍රපට සඳහා ඔවුන්ගේ දායකත්වය ඔවුන් නරඹීම ඔවුන් නරඹනවා කියන විශ්වාසය තියෙනවා. ඉතින් මේ සියලු කාරණා ගත්තාම ලංකාවේ මේ අවුරුද්දත් හරිම අපූර්ව අවුරුද්දක් වෙනවා. විශේෂයෙන්ම ෆාදර් චිත්‍රපටයේ මේ තිරගත වීම ආරම්භයත් එක්ක. සිංහාසන තානකවගේ භෝජනයට ප්‍රාණගත් පැතිරුවෙකුද මිත්‍යා කැඩුවම බොල ශික්ෂා සොබදහමත් අහයි පැනයා දැනෙන්නද මුන්ට මගේ ඇකයා තයුක්තිය දැනෙ නෑසකයා